මේක අති සාර්ථක වැඩක්. ඔයාගේ රිසල්ට් එක සම්පූර්ණයෙන් අකුරු ගිහින් ඉස්සරහට අරන් යන්න. දැන් ෆේල් වෙන්න නැත්නම් S එක C එකක් ගන්න පුළුවන් මේක නම් කෙලින්ම යාගේ රිසල්ට් එක B එකක් A එකක් දක්වා කවගේ උඩටම යන්න පුළුවන් වැඩක්. A එකක් ගන්න ළමෙක්ට මේක නිසා ඔයාව පොලිෂ් වෙලා A+ එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ A වල උපරිම ලකුණක් දාන්න පුළුවන් මට්ටමේ වැඩක්. මම අන්තිම කාලේ කරපු වැඩේ මේක. හරිද? මම මේක සබ්ජෙක්ට් තුනටම කළා. ඉතින් ඔයා මේක දිහා බලන්න අනිත් සබ්ජෙක්ට් දෙකට කරන්න. හරිද? ඉතින් මම කරපු වැඩේ සෑහෙන මොඩිෆයි කරලා සෑහෙන අප්ඩේට් කරලා දැන් සෑහෙන තැනකට අරන් ඇවිල්ලා ඒක තමයි මම මේ දිගටම කරන්නේ. ළමයි මේ අද මං ඔයාලට කතා කරන්න ආවේ 2026 බැච් එකේ ළමයින්ට කරන අන්තිම වැඩේ. ඒ කියන්නේ එන්ඩ් ගේම් එක අපේ ඒක ගැන කතා කරන්න. ඉතින් මේක කලින් අවුරුදු ළමයි ඔයාලට කියලා කියලාම සහ අර සමහරට අපි තැන්වලත් සමහර තැන්වල මෙන්ෂන් වෙලා මේක ඔයා දන්නවත් ඇති. ඉතින් මේක අති සාර්ථක වැඩක්. ඔයාගේ රිසල්ට් එක සම්පූර්ණයෙන් අකුරු ගිහින් ඉස්සරහට අරන් යන්න. දැන් හිතන්න ඔයා ෆේල් වෙන්න නැත්නම් S එක C එකක් ගන්න පුළුවන් මේක නම් කෙලින්ම යාගේ රිසල්ට් එක B එකක් A එකක් දක්වා නැත්නම් ෆේල් වෙන්න හිටියනම් ඔයාලට C එකක් B එකක් දක්වා වගේ උඩටම යන්න පුළුවන් වැඩක්. වගේම නිකන් හිතන්න ඒකක් ගන්න ළමෙක්ට මේක නිසා ඔයාව පොලිෂ් වෙලා A+ එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ A වල උපරිම ලකුණක් දාන්න පුළුවන් මට්ටමේ වැඩක්. ඉතින් මේක ගැන සාක්ෂි ඔයාලට දැනගන්න ඕන නම් මේක මං හිතනවා මේ වැඩේ ගැන මීට කලිනුත් මොකක් කර විදිහකින් ඔයා අහලා එනවා ඇති කියලා. එහෙම නැත්te කෙනෙක් ඉන්නවා නම් ඔයාලට හොඳම වැඩේ තමයි අපේ කලින් මේ අපේ බැච් යද්දී ඒ කියන්නේ අපේ අන්තිම දවස තියෙනවානේ අපේ YouTube එක අපි දාලා ඇති. ඒ කියන්නේ අපේ බැච් එකක් යද්දී අපි අන්තිම දවසේ පොඩි අර ළමයින්ට අපේ පන්ති ගැන අදහස් කතා කරන්න දෙනවා. ඉතින් ඒ සෙෂන් වලදී වැඩිපුරම කතා කරනවා මේක. ඒ සෙෂන් පරණ අවුරුදු වල ඒවා තියෙනවා. ඔයා බලන්න නිකන් ලාස්ට් ඩේ කියලා තියෙනවා. 25 24 23 ඕවා තියෙනවා. ඔයා ලාස්ට් ඩේ සේව බලන්න වැඩිපුරම මේක ගැන කතා කරනවා. හරිද? සහ අපි මේ වැඩේ නිසා ගොඩාක් ලංකාවේ ළමයි දැනගන්නවා මේක එහෙම තමයි වැඩක්. වගේම ඔය අපි මේ කලින් මේ එන්ඩ් ගේම් වල දාලා කරපු සෙෂන්ස් තියෙනවා YouTube එකේ. ඒවයි කමෙන්ට් එකෙන් බලා ගන්න. සහ ඔය මේ ගොඩක් අපේ පන්ති ගැන කියන ළමයි මේ වැඩේ ගැන මෙන්ෂන් කරනවා. ඔය Facebook එකේ එහෙම අපි අර අන්තිම දවසේ දාපු පෝස්ට් එහෙම ඇති බැච් එකක් යද්දී අපි අර මතකයෙන් විදක් කියලා පොඩි පෝස්ට් එකක් දාලා ඒවැයම කමෙන්ට් ලියලා තියෙනවා. ඔයා බලන්න මේ එකක් දෙකක් නෙවෙයි ඈ 200ද 300ද 400ද 500ද දුන්නත් ඔයාලට හොයාගන්න පුළුවන්. පහුගිය අවුරුද්දවල ඊටත් වඩා හොයාගන්න පුළුවන්. ඔයා ගිහින් හොයාගන්න. හරිද? එතකොට එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් මේක ඔයාලට කියලා දෙනවට වඩා ඕන තරම් ඔයාලට හොයාගන්න පුළුවන් මේ වැඩේ කොච්චර සාර්ථකද කියලා. ඉතින් මේ වැඩෙන් ඔයාලට වෙන්න දේ තමයි මේ වැඩෙන් ඔයාලට වෙන්න දේ ඈ පැහැදිලිව සරලව. ඔයා F එකක් S එකක් ගන්න මට්ටමේ ඉන්නවනම් ඔයාලට ඔයාව ගේන්න පුළුවන් ළමයි B එකක් C එකක් මට්ටමට. මේක මාර කතාවක් නේද? හැබැයි කරන්න පුළුවන්. හරිද? මම කරන විදිහ කියන්නම්. එතකොට මේ කලබල වෙන්න එපා. එතකොට තේරෙයි මේ මොකද්ද මේ කරන්න කියලා මං ඈ. එතකොට දැන් සාලක තව F එකක් ගන්න හිටියොත් ඔයාලට C එකක් විතර ගන්න. S එකක් නෙමෙයි C එක විතර යන්න පුළුවන්. හරිද? එතකොට මේ අපි කල්පනාවෙන් වැඩ ටික කරන්න ඕන සම්පූර්ණයෙන්ම මම කියන වැඩ ටික කරන්න අනිවාර්යෙන් මේ වැඩේ කරන්න පුළුවන් වැඩක්. හැබැයි ෂුවර් එකටම කියන්නේ. ඒ වගේම ඔයා හිතන්න මෙතන S එකක් විතර ගන්න ළමයට B එකක් විතර ගන්න පුළුවන් තරම් වැඩක්. නිකන් ඔයා හිතන්න B එකක් C එකක් ගන්න හිටියා නම් ඔයාලට A එකක් ගන්න පුළුවන් මේ වැඩේ. සහ A එකක් ගන්න හිටිය ළමයට ඔයාගේ ඒක උපරිම කරගන්න පුළුවන් වැඩක්. හරිද? එතකොට මේ වැඩේ ගැන සරලව කියනවා නම් දැන් මේ තියෙන part 1 සහ මේ part 2 පේපරේ හරිද පේපරේ part 1 part 2 පොඩක් වෙන් කරලා තියෙන පොඩි plan එකක් කියන්න යන්නේ. මේකෙදි වෙන්නේ මම පොඩක් part 1 එක අහකින් තියන්නම් මේකේ සරල වැඩක් තියෙන. හරිද? මේක තමයි ගේම් එක. හරිද? මොකද මේකත් එක්ක වාට නිකන් මේ පැත්තත් හරියනවා part 1 එකත් හරියනවා. මම සම්පූර්ණ පැහැදිලි කරන්නම්. දැන් මෙතන කතාව තමයි දැන් උදාහරණයක් විදිහට අපි ගමු ළමයි දැන් ඔයා දන්නවා මේ තියෙන්නේ part 2 පේපරට අදාළ වෙන පාඩම් කොටස්. හරිද? මේක දන්නේ නැතුවත් වෙන්න පුළුවන් කවුරු හරි. හරිද? කවන්නේ නැහැ. හැබැයි මේ තියෙන අපේ මුළු පාඩම් වලින් පාඩම් කොටස් ඇත්තට මේ මුළු පාඩම් ටිකම දාලා නැහැ. පාඩම් කොටස් මෙන්න මේ වෙන තමයි වැඩිපුරම ඒ කියන්නේ මෙච්චර කල් අවුරුදු වල සෙකන්ඩ් පේපරට ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට ඒකේ දැන් අපි ගමු උදාහරණයක් විදිහට මේ අපි ගමු නෙට්වර්කින්ම. දැන් නෙට්වර්කින් ළමයි ප්‍රශ්නට අදාළව හැමදාම ඇවිල්ලා තියෙන IP ඇඩ්‍රස් කොටස සහ අර ඒ අදාළ මේ ළඟම තියරි කොටස් ටිකක් තියෙනවා ළමයි. ඔය ගුප්ත කේතනය, ඩිජිටල් සිග්නේචර්, සමතා පිටුව. හරිද? ඒ වගේ තියරි කොටස් ටිකක් තියෙනවා ළමයි හැමදාම එන්න පුළුවන්. ඊට පස්සේ OSI ආකෘති වගේ ඒවා තමයි හැමදාම එන්නේ. එතකොට ඒ අනිත් තව තියරි තියෙනවනේ. හැබැයි හැමදාම එන ටිකක් තියෙනවා. ඒ හැමදාම එන ටික ළමයි අපි උගන්වනවා. සරලව කතාව. එතකොට ඔයාලට මේක පුළුවන් වෙනවා. හරිද? කෙලින්ම. ඒ කියන්නේ දැන් හිතන්නකෝ එන හැමදාම එන ටික තියෙනවනේ. ඒ ටික අපි උගන්වන හැම පාඩමම දාලා. හරිද? දැන් ඕක ගැන තව පැහැදිලි කිරීමක් කරනවා නම් මේක ඔයාලට තේරෙන්නේ නැති දන්නේ නැහැ. හැබැයි මම කියන්නම් නිකන් මේකේ මේ පාඩම් හැම එකටම කරන්න මේ වැඩේ මෙන්න මේකයි. හරිද? දැන් ඔයා හිතන්නකෝ මුළු පාඩමකම තියරි තියෙනවා කියලා 100%ක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාගේ මේ මුළු පාඩම අදාළව පිටු 50ක ටියුට් එකක් තියෙනවා කියලා. ඒ මුළු පිටු 50ම ටියුට් එකෙන් ඔය තැන් එක එක තැන් වල තියෙන පිටු 8ක 10ක ටිකෙන් තමයි හැමදාම විභාගයට අහන්නේ. හරිද? ඒ කියන්නේ නිකන් හිතන්න මුළු ඔක්කොම තියරි වලින් 130ක් ඒ මුළු ඔක්කොම 100%ක් ලෙසන් එකෙන් 130ක් විතර තමයි ආගේ විභාගයට අහන්නේ. අනිත් ටික විභාගයට අහන්නේ නැහැ. හරිද? එතකොට ඒක ළමයි සමහරලාට මේ මුළු පාඩමෙම මෙන්න මේ මැද විතර කොටසකින් සහ අග විතර කොටසකින්
තමා අහන්න පුළුවන් නිකන් හිතන්න මම මේ නිකන් මේක උදාහරණයක් දීලා තියෙන්නේ පාඩමේ මැද්දෙන් 120 විතර කොටසින් සහ ඊට යට 130 විතර කොටසින් තමයි අන්තිම හරියම වගේ තමයි අහන්නේ නිකන් උදාහරණයක් මේක මොකක් හරි ලෙසන් එකක් ගැන කියන්නේ නිකන් මේ අර කිසියම් ලෙසන් එකක් ගැන කියන්නේ හැම ලෙසන් එකකටම මේක මේ විදිහටම වෙන්නේ නැහැ මේ එක එක තැන් වලින් අහයි මැද්දෙන් අහනවා කියලා දෙන්න බෑ මේකින්ම හරිද තමයි මුලින් අහයි යකින් අහයි ඒ නෙමෙයි මේ උදාහරණයක් එතකොට මේකේ ඉඳන් ළමයි දැන් අපි කලින් මේක තේරුම් ගන්න තියෙන හොඳම පොයින්ට් එක තමයි ළමයි කලින් අවුරුදු වල තියෙන ප්‍රශ්න. ඒ කලින් අවුරුදු වල තියෙන ප්‍රශ්න වලදී තේරෙනවා දැන් උදාහරණයක් විදිහට දැන් 2020 ප්‍රශ්න ගන්න 2020 ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒ අපි කියනවා මැද කොටසින්. හරිද? 2019ත් අහලා තියෙන්නේ ඒ හරියමයි 22 25 මේ උදාහරණේ. එතකොට ඒවට අදාළව ළමයි එතකොට දැන් අපිට තේරෙනවා එහෙනම් මෙන්න මේ ටික තමයි එතනින් එහාටත් අහන්නේ. ඒක එක්ස්පීරියන්ස් එක මත ගුරුවරුන්ට තේරෙනවා සහ ඇත්තට මේක වැඩ කරන ළමයිටත් තේරෙනවා. මේක ළමයි මේ මම කරපු වැඩේ ඈ. මොකද මම අයිලන්ඩ් එකක් ගැහුවා. හරිද මම අයිලන්ඩ් 10 හරිද මේ මම අයිලන්ඩ් 10 වශයෙන් මම මගේ මම අන්තිම කාලේ කරපු වැඩේ මේක හරිද මම මේක සබ්ජෙක්ට් තුනටම කළා ඉතින් ඔයා මේක දිහා බලන්න අනිත් සබ්ජෙක්ට් දෙකට කරන්න හරිද ඉතින් මම කරපු වැඩේ සෑහෙන මොඩිෆයි කරලා සෑහෙන අප්ඩේට් කරලා දැන් සෑහෙන තැනකට අරන් එන්නේ ඒක තමයි මම මේ දිගටම කරන්නේ මම අන්තිම මොහොතේ කරපු වැඩේ මම මේක පොතක් අරන් කරපු වැඩක් හරිද මම නිකන් හිතිලා මේක විදිහට කරොත් හරියයි කියලා ඒක තමයි මේ කරේ ඒක මම ඔයාලට කියනවා ඔයා ඔයාලට කරලා දෙනවා එතකොට ඔයා ඒක අනිවාර්යෙන් අනිත් සබ්ජෙක්ට් එක දාගන්න හරිද එතකොට අර මේ තියෙන ප්‍රශ්න ටික කොහොම බැලුවට පස්සේ තේරෙනවා නම් ඊටු ටික මෙන්න මේ හරියෙන් අහයි කියලා. හරිද? සමහර අය වැය තේරෙනවා බැලුවට පස්සේ දැන් 23 21 මෙතනින් අහලා තියෙනවා නම් ඒකට අදාළව මේ මැද ටික ආයෙ මේ සම්භාවිතාවක් තියෙනවා. මම හිතනවා මේ ඉම්පෝටන්ට් කියලා තියෙන දැන් තේරෙනවා කියලා සරලව ඈ. ඊට පස්සේ ඔයා හිතන්න තව දෙයක් වෙන්න පුළුවන් ළමයි ආයෙ කලින් ආව ප්‍රශ්නයක් වගේ එකක් එන්න පුළුවන්. හරිද? ඇත්ත කතාව කලින් අවුරුදු වල කලින් අවුරුදු පේපරෙන් 120 30ක් ආයෙ එනවා. හරිද? ඉතින් එතකොට අපි කරන්නේ මෙන්න මේ වේට අදාළ තීර ටික කතා කරනවා සහ මේ තියෙන ඔක්කොම පාස් පේපර්ස් ටික ඔක්කොම කතා කරනවා. හරිද? ඔක්කොම පාස් පේපර් සෙකන්ඩ් පේපර්ස් වල එසේ ප්‍රශ්න ඔක්කොම කතා කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ 130 කව වෙනවා. එතකොට ළමයි ඔය තැනකින් තමයි ආයි විභාග දාන්නේ. හරිද? ඉතින් මේක ළමයි 99ම පාඩම් වලට මේ වැඩේ වෙනවා. 95ක්ම කියලා ගමුකෝ අපි. හරිද? මේ උදාහරණයක් දෙන්නකෝ පාඩම් අපි 8ක් කරොත් මේ වැඩේ පාඩම් 8කින් කරා කියන්නකෝ ප්‍රධාන අපි සබ්ජෙක්ට් එකේ ළමයි ලකුණු අරන් දෙනවා. ඒ කියන්නේ 180ක් විතරම ලකුණු අරන් දෙන පාඩම් තියෙන ළමයි පාඩම් 8ක් විතර. හරිද? අනිත් පාඩම් වල පොඩි පොඩි ලකුණු තියෙනවා. අර ප්‍රධාන පාඩම් ටිකට මේ වැඩේ කරපු ගමන් ළමයි හිතන්න කොයි පාඩම් 8ේම මේ විදිහට උන් නැහැ කියලා නිකන් හිතමු අපි මේ පාර අලුත් තැනකින් අහනවා. මෙන්න මෙතනින් අහනවා නේ. එකපාරට. ඒක ළමයි වෙන්නේ එක පාඩමකට. හරිද? නැත්තම් උඩරම දෙයකට. අනිත් ඔක්කොම ළමයි මේ විදිහට වැඩ කරනවා. ඉතින් මේ ගේම් එකක්. අනිවාර්යෙන් මේක සාර්ථක වෙනවා ළමයි. මේකේ අර සම්භාවිත ඒ කියන්නේ මේකේ තියෙන වින් පර්සන්ටේජ් එක ළමයි සෑහෙන වැඩි. හරිද? අනිවාර්යෙන් මේකෙන් දිනනවා. අර එක පාඩමකට මෙහෙම නොවෙන්න පුළුවන් ඈ. හරිද? මම මේ සෑහෙන වාර තරකාණු ගෙදර ගෙනෙකට මම කියන්නේ. يعني එක පාඩමකට උන්නේ නැහැ කියනකො අනිත් ඔක්කොම මේක වෙනවා. ෂුවර්. ඉතින් ළමයි දැන් තව දෙයක් මෙහෙම වෙන්න පුළුවන් ඈ. දැන් ඒකක් ගන්න මේ වෙලාවේ ඉන්න ළමයිට ළමයි ඔයාලට මේ ටික මග කරලා තියෙන්න පුළුවන් මේ පොයින්ට් දෙක. එතකොට මේ දෙක ඔයා මේකෙන් කවර් කරගන්න පුළුවන්. වගේම හිතන්න ඇත්තට මේ පාඩම කවර් කරන්න දඟලපු ළමෙක් සමහරවිට දඟලලා තියෙන්නේ මෙන්න මේ කොටස් වලට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාලට හොඳට වැඩ පුළුවන් කියලා ඔයා හිතාගෙන ඉන්නවා. ඔයා මේ කොටස් වලට වෙන්න පුළුවන් දඟලලා තියෙන. එතකොට ඔයාලට මේක මග ඇරලා වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒක මේකෙන් කවර් කරගන්න පුළුවන්. වගේම මේ පාඩම ගැන අදහසක් නැති කෙනෙක්ට උනත් මේ කොටස් දෙක දැනගත්තට පස්සේ ඇත්තටම ගිහින් පේපරේ අර මේ පාඩම දන්න ළමයිට වඩා ලියන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මෙතඩ් එක. ඒ විදිහට අපි මේ තියෙන හැම කොටසකම හරිද? දැන් උදාහරණයක් නිව්ටන් ඩී බිස්නස් කියලා කියන්නකො. ඒක ළමයි එසේ වලට විතරයි එන්නේ. හරිද? ගොඩාක් දුරට. ඔය එසේ වලට විතරක් කියන පොයින්ට් දෙකක් තියෙනවා ළමයි. ලොජික් ගේට් වල බූලියන් ලෝ සහ සර්කිට් ටික ෆුල් ඇඩ හාෆ් ඇඩ අර මේ ටික. හරිද? ස්ටාර් ලැච් අර මේ කතා ටික. ෆ්ලිප් ෆ්ලොප් එහෙම. ඒ කොටස් ටික ළමයි අපි කතා කරනවා ඔක්කොම කතා කරනවා ඈ. එතකොට මේ ඒවට අදාළවල මේ දැන් මේ දෙක විතරයි එසේ තියෙන අනිත් ඔක්කොම ළමයි දැන් මේ වෙද්දි ඔය පහුගිය කාලේ අපි හිටියා HTML CSS PHP මේ ස්ට්‍රක්චර්ඩ් එසේ විතරයි එන්නේ කියලා හැබැයි එසෙත් ඇවිල්ලා තියෙනවා පහුගිය අවුරුද්දේ. ඉතින් ඒතකොට ඒවත් එක ළමයි මේවා අපි එන කොටස් ඔක්කොම කතා කරනවා. හරිද? ඔක්කොම කතා කරනවා මේවා. ඔය Arduino system ද DFD ද ER normalization හරිද? ඊට පස්සේ ඒවට අදාළ SQL කොටස් මේ හැමදේම Python structured essay ටික ඔය ටික ඔක්කොම ළමයි අරද OS වල calculation සහ theory කොටස් ටිකක් තියෙනවා. OS calculation ගැන අපි කරා වීඩියෝ එකක් එළියට ඇති ඕනනම් බලන්න මේක කොච්චර ළමයි අතරේ යනවද කියලා සහ ඔයත් ඕනනම් බලන්න එක තේරෙනවද කියලා. ඔය OS වල ගණන් කොටසෙම අපි කරලා තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට මේ සෙකන්ඩ් පේපර් එකේ තියෙන සෙකන්ඩ් පේපර් එකේ තියෙන ප්‍රශ්න වලට අදාළ තියරි සහ පාස් පේපර්ස් ඔක්කොම කතා කරනවා. හරිද? මේවට අදාළව PDF සෙට් එකක් තියෙනවා. ඒ PDF ටික වාර දෙනවා මේ පන්තිට ආවට පස්සේ මේ ඔය විදිහට තමයි සම්පූර්ණයෙන්ම වැඩේ යන්නේ. ඉතින් මේක ළමයි එන්ඩ් ගේම් එක ලයිව් කරන්නේ. හරිද? ලයිව් කරනවා මේක පටන් ගන්න හිතාගෙන ඉන්නේ මේ මාසේ 22. හරිද? ඉතින් ඒතකොට ජූලි 22 එතකොට. හරිද? ජූලි 22 පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මොකක් හරි ඒක පොඩ්ඩක් ජූලි 23 විතර වෙන්න පුළුවන්. ඔය ටිකේ පටන් ගන්නවා ළමයි. එතකොට මේක දවස් 8ක විතර වැඩක්. පැය 5 ගානේ කරන්න සෙෂන්. උදේට එහෙමත් වැඩෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි. මේක
ඔක්කොම ලයිව් එකේ ළමයි රෙකෝඩින් ගන්න පුළුවන්. හරිද? දැන් මැච් කරන ළමයි ටීම් ළමයි තියෙනවනේ දවස් 8ක් 10ක් විතර විභාග අතර මැද්දේ. ඒකට ඒක මැද්දේ දිනුවා බලන්න පුළුවන්. හරිද? හැබැයි මේ පුළුවන් තරම් ඉක්මනට මේක මුල ටික බලලා තියාගන්න අනිත් ළමයි මොකද ඒගොල්ලන්ට අනිවාර්යෙන් මෙතන මේ විභාගේ අතරමැද්දේ වල ටයිම් එක අඩුයිනේ. අර මේ දවස් ටිකේ තමයි අත්තන ඔය අන්තිම කාලේ ඔයා මේ වැඩේ හරියටම සම්බන්ධ වෙලා කරගත්තොත් රෙකෝඩින් බලලා හරි කොහොම හරි කවර් කරගත්තොත් අනිවාර්යෙන් මේකෙන් ලොකු ප්‍රතිඵලයක් වෙන ස්ක්‍රීන් සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම ළමයි ඔයාලට මේකෙන් මං දැන් මේ අපි කවුරු කලින් අවුරුදු කිහිපයක ළමයි කරේ මේ සෙකන්ඩ් පේපර් ඔය වැඩේ විතරයි. හරිද? හැබැයි ළමයි මේක මේ අපේ පන්තියට අලුතෙන් මෙන් ගේම් එකේ ළමයින්ට දෙන පොඩි chance එකක්. මොකද අපේ පන්තියේ ළමයින්ට මේ ටික දීලා තියෙන්නේ. ෆස්ට් පේපර් එකට ළමයි දෙන සපෝට් එක තමයි ළමයි 2023 ඉඳලා 26 වගේ වෙනකන් 26 වගේ කියන්නේ 26 නේ මේ පාර 26 ළමයි දකුණු බලත් පේපර් තාම මම දන්න තරමින් ආවේ නැහැ. මේ ඔක්කොම පේපර්ස් ළමයි රෙකෝඩින් ගන්න පුළුවන්. මේක අපි කරනවා වයිබ් බලත් පේපර් දෙක භාගයක් කරලා ඉවරයි. මේ ඔක්කොම ළමයි කලින් ඒවා කරලා තියෙන්නේ. මේ ඔක්කොම ඒවා ළමයි ෆස්ට් පේපර්ස් වල රෙකෝඩින් ටික අපි දෙනවා. හරිද? ලොකු විවරණ තියෙනවා. දැන් හිතන්නකෝ ලොකු මේ පාඩම කතා කරන්න බෑ. දැන් ඒකට අදාළව ලොකු විවරණ තියෙන්නේ මේ තියෙන පාස්වර්ඩ් අදාළව ඒ ප්‍රශ්න අදාළව මුළු පාඩම අපි කතා කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන ඔක්කොම ටික අපි ඔයාට දෙනවා 2020 ඉඳලා 2025 දක්වා සියලුම පාස් පේපර් ඩිස්කෂන් උත් එක්ක 25 අපිට කරන්න තියෙන අනිත් ඔක්කොම කරලා ඉවරයි. ඔයාට ඒ කියන්නේ මේක ජොයින් වුණොත් ඒ වෙලේ අද ජොයින් වුණොත් මේ වෙලාවේ බලන්න මේ ඔක්කොම ටික ඔයාලට එකපාරට ටක් ගාලා හම්බ වෙනවා. මේ ටික ඔයා බලලා ළමයි විවරණ ටික හදාගන්න ෆස්ට් පේපරේ නිකම්ම කොට ඈ. හරිද? ඇත්ත කතාව මේක මම හිතන්නේ ඔයාගේ ජීවිතේ හම්බ වෙන මාර අවස්ථාවක් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් කන පිට ගන්න පුළුවන් රිසල්ට් එක. මේ ටික බලලා මේ ටික විතරක් බලලා ගියොත් ඔයාට ඊට වඩා දෙයක් ඕනේ නැහැ. හරිද? කෙලින්ම කෙලම් වෙලා ඉන්නේ කියලා මම කියන්නේ. ආයි කිසිම අවුලක් නැහැ. මේ ටික විතරක් බලලා ගියොත් ඔයාට 100ක් නම් එනවා කොහොමද නවත්තන්න බෑ ෆේල් වෙන එකට. අනිත් ළමයි මේකෙන් ඒකක් ඒ ප්ලස් එකක් කරගෙන යනවා. එතකොට ඔන්න ඕක තමයි ෆස්ට් පේපර් එක සහ සෙකන්ඩ් පේපර් කතාව. ඒ වගේම ළමයි දැන් මේකේ ගාස්තු කියන්න බෑ. හරිද? ළමයි පළවෙනි තේරුම් ගන්න මේ වැඩේ මේ මම මේක අවුරුදු 4ක් විතර කරා දැන්. ඒ හතරම ගත්ත ළමයි රුපියල් 1900යි. හරිද? මම ඔක හැමදාම කියනවත් එක්ක මේක කොත්තුවක් රයිස් එකක් ගන්න වලලා ගාන අඩුයි කියලා. ඔයගොල්ලෝ මීට වඩා ගණන් වලින් මේ කොත්තු රයිස් කනවා ඇතිනේ. හරිද? ඉතින් එතකොට මේ ඒක නිසා මේක ඒ තරම් අඩු ගානකට ගන්න වැඩ හැබැයි ළමයි මේකයි. මේකෙදි ඔයා හිතන්න එපා මේක ලෝ ක්වොලිටිද කියලා එකපාරට 1000 දැක්කම මොකද මේ වැඩේට අදාළ මේ වගේ සමාන අනිත් වැඩ කරන එක සබ්ජෙක්ට් වලදී ඔයාට හම්බෙලා ඇති ගුරුවරු ඒගොල්ලෝ මේක රුපියල් 5000 8000 ඔව් වගේ ගණන් වලින් 3000 4000 ඔම කරයි. එතකොට ඒ වැඩේම තමයි මම මේ කරන්නේ. මට මේක 5000 කියලා දාන්න තිබ්බා. කිසි ප්‍රශ්නයක් නැහැ මේ වෙලාව ඔක්කොම ගන්නවා. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට ඒක කරන්න ඕනේ මම මේක හැමදාම මේ ගානේ තියන් එනවා. හරිද? මොකද මේක ඇත්තටම ඒ කියන්නේ මුදල් අතින් මොකක් හරි දෙන්න බැරි ළමයිට උනා මේ වැඩේ කිසිම ඇඟකට නොදැනි ජොයින් වෙලා කරගන්න පුළුවන් වගේම ළමයි මේ වැඩේ අපේ පන්තියේ සියලු ළමයින්ටත් මේ ගාන ගෙවලා එන්න ඕනේ. සහ අපේ මේ ඔන්ලයින් ආව ෆුල් පේමන්ට් ළමයින්ට මේක ෆ්‍රී දෙනවා. ෆුල් පේමන්ට් කරපු අයට අනිත් ඔක්කොම ළමයි මේ පොඩි ගාණක් මේක වගකීමක් සහිතව කරන වැඩක්. වගේම මේ ඒකට වැලියු එකක් තියෙනවා ළමයි. පොඩි ගාණක් මේක ගණන් එන්න ඕනේ. මේක ගත්තට මේ ඔක්කොම ටික අපි කරනවා. හරිද? දවස් 8ම දීලා ඔක්කොම ටික හම්බ වෙනවා. ඉතින් මේ ඔක තමයි සරල කතාව. ඉතින් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කියනවා ළමයි. මේකට සම්බන්ධ වෙන්න නම් 078 100 2001 කියන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. අපේ ඇඩ්මින් නම්බරේ එන්ගේම් එකට ජොයින් වෙන්න කියලා. එතකොට අර විස්තර ටික දායි, ඩීටේල්ස්, පේමන්ට් ඩීටේල්ස් ඔක්කොම දායි. සහ ළමයි තව එතකොට කරන්න තියෙන ඉතින් අන්තිමට ඒගොල්ලොත් කියන්නේ ඔයාලට කියලා දෙයි වෙබ්සයිට් එකේ කොහොමද රෙජිස්ටර් වෙලා ඔක්කොම ටික කරගන්න කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මම නිකන් කියන්නේ ඔයාලට වෙබ්සයිට් එකට ගියත් මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි මම කියන ළමයි මේකට අනිවාර්යෙන්ම මැසේජ් එකක් දාන්න. මොකද ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ජොයින් වෙන්න ඕනේ ගෲප් වලට. එතකොට මේ වෙබ්සයිට් එකට ගියොත් එහෙම ළමයි වෙබ්සයිට් එකේ හරිද ඔයගොල්ලෝ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න හරිද වෙබ්සයිට් රෙජිස්ටර් වෙන්න ළමයි වෙබ්සයිට් එකේ පොඩි අප්ඩේට් එකක් මෙතන යනවා තියෙන්නේ වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙලා ළමයි මේ මොකද්ද රෙජිස්ට්‍රේෂන් වුණාට පස්සේ ඔයාගේ මේ ක්ලාසස් කියන එකේ ළමයි මෙන්න මේ මුලින්ම පෙන්නයි ඔයාලට මේ තියෙන එන්ඩ් ගේම් එක මේ තියෙන රුපියල් 1900 කියලා එන්ඩ් ගේම් එක පෙන්නයි ඔයා මේකට ගියාට පස්සේ ළමයි මෙතන තියෙන පේමන්ට් ඩීටේල්ස් ටික ඒක ස්ලිප් එක අප්ලෝඩ් කරලා සබ්මිට් කරන්න තියෙන ළමයි සබ්මිට් කරපු ගමන් ඔයාලට අර රෙකෝඩින් ඔක්කොම ටිකත් හම්බ වෙනවා සහ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මේක ළමයි ඒ විදිහට කරන්න කලින් මම කියන්නේ හැමෝම මෙන්න මේ නම්බරට මැසේජ් එකක් දාන්න. ඒගොල්ලෝ ඔක්කොම ගයිඩ් කරයි ඔයාලට කොහොමද වෙන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා. සහ ඕන වෙලාවක WhatsApp නැත්නම් කෝල් එකක් කරගෙන ගන්න මේක ඕන්ලයින් වැඩ කරනවා. හරිද? ඉතින් ඕක තමයි වතාව. ඉතින් මේකෙන් ඔයාලට තනි කරම ඔයාගේ රිසල්ට් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපි එන්ඩ් ගේම් එකෙන් හම්බෙමු. හරිද? මං හිතලා මං කියන්න ඕන ඔක්කොම කිව්වා කියලා ළමයි මේ පොඩ්ඩක් මෙතන එක දිගට පන්ති කරලා පොඩ්ඩක් උගුරත් ගිහිල්ලා තියෙන ගණන් ගන්න එපා. ඔක්කොම ටික කිව්වා මගේ හිතේ තිබ්බ කියන්න තියෙන. ඉතින් අපි එන්ඩ් ගේම් එකෙන් හම්බෙමු මේක ඔයාගේ ජීවිතය වෙනස් කරන වැඩපිළිවෙල. හරිද? සෑහෙන අඩු මුදලකට යන වැඩපිළිවෙලක්. ඒක අර ආයෙ කියනවනේ ක්වොලිටි ගණන් අඩු කරගන්න මේ අඩුයි කියලා හිතන්න එපා. හරිද? මේක සෑහෙන වටින වැඩක්. එහෙනම් අපි එන්ඩ් ගේම් එකෙන් හම්බෙමු. හරිද? එහෙනම් අදට මං ගිල්ලන්න මං හැමදාම පහත් දාලා ඉවර කරනවානේ. එහෙනම් අදට මං ගිල්ලන්න
අපි එන්ගෙන් හමු දාන්න පා